හායි ගයිස් ඔන්න මම හිතුවා වීඩියෝ එකක් දානවා කියලා අපි බබාට පිරිත් කියපු දවස ඉතින් අපි තුන්වරුවක් තමයි කියන ලෑස්ති කරන් හිටියේ මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා මම දැනටමත් ප්‍රෙග්නන්ට් එතකොට එක සීයා කෙනෙක් ඇවිල්ලා එයා තුන්වරුවක් තමයි කියන ලෑස්ති කරේ ඉතින් එදා දවස් පළවෙනි දවසේ රෑ තමයි ඔය කලින් පහුවෙනිදා උදේ ඉතින් පාන්දර සීයනවා කියපු හින්දා මමයි අම්මයි ඉක්මනින් නැගිලා කෑම ලෑස්ති කරන්න ඉතින් මම ඔය ඉන්දියාප්ප තට්ටු වල පොල් තෙල් ගානවා ඉතින් ඒ වැඩ ටිකක් ඉවරයි ඉතින් උදව් කරන්න නැගිට්ට උදේන්න ඊට පස්සේ ඉතින් හස්බන්ඩ් නැගිටලා හිටියේ මම කරා මල් කඩලා එතකොට ගිලන්පස ලෑස්ති කළේ හැමදේම ලෑස්ති කළා තමයි ඉතින් ඒ ටික ලෑස්ති කරන් තමයි ඔය ලෑස්ති වෙලා ඉන්නේ ඊට පස්සේ ගොඩක් වැඩ තිබ්බා එදා උදේ වරුවේ කරන්න ඊට පස්සේ මම ඉතින් ගියා කුස්සියට බලන්න මම මොනවද කරන්න කියලා එයා යද්දි ඉන්දියාප්ප හදන්න පිටි අනාන හිටියේ ඉතින් ඒ වැඩත් එක්ක මට කිව්වා මේ කේක් එකක් හදන්න කියලා එන කට්ටියට සීයට අපේ ගෙදර කට්ටියට ගන්න කියලා ඉතින් ඒකත් මම ලෑස්ති කරන්න කියලා හිතාගෙන කුස්සියට ආවා ඉතින් ඒ වැඩේ කරලා ඉවර වෙලා අම්මටත් උදව් කරලා ඉතින් හස්බන්ඩ් නැගිටලා හිටියේ. ඉතින් එයාත් එක්ක පොඩි කයියක් ගහලා කියවලා ඉතින් ගියා අම්මා මොකද කරන්න කියලා බලන්න. ඊට පස්සේ ඒ වෙලෙත් එයා ඉන්දියාප්ප ටික මිරිකනවා ලෑස්ති කරන්. ඊට පස්සේ මම ගියා කුස්සියට යද්දී යාළ වගේක් තැම්බෙන්න තියලා තිබ්බා. ඒකත් බාලා යාට උදව්වක් විදිහට කරලා මම ගිහිල්ලා ලෑස්ති වුණා. උදේ 6ට විතර ඔය උදේ වරුව පිළිත කියන්න ඊට පස්සේ ඒ වැඩක් ඉවර කළා සීයට කන්න දීලා එදා අපි කෑවා එදාම හවස ඒ කියන්නේ රෑ ආයේ පිළිත ඒ කියන්නේ තුන්වරු ඉවර වෙන්නේ ඔතනින් තමයි එදා දවසේ ඉතින් මල් පහන් කට්ටු කරන්න බඩු ඔක්කොම ලෑස්ති කළා ඉතින් සීයා ආවා ඉතින් ඒ ටිකත් එක්ක දැන් ඉතින් පිරිත් නූල් ගැට ගහන්න තමයි තියෙන්නේ ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා මට ඒව නම් වීඩියෝස් ගන්න බැරි වුණා ඉතින් ওই විදිහට තමයි අපේ තුන්වරු පිරිත් ඉවර වෙන්නේ ඉතින් දවස් දෙකයි තුන්වරුවයි ඉතින් ওই විදිහට තමයි අපි පැටියට පිරිත් කියලා ඉවර වෙන්නේ ඉතින් මම අලුත් වීඩියෝ එකක් මේ වගේ වීඩියෝ එකකින් නෙමේ අදිනස්ම වීඩියෝ එකකින් එන්න බයි